Hi guys. ඔන්න එන්දාගේ අදත් වීඩියෝ එකක් එවලා තියෙනවා. ඉතින් මට ආරංචියක් ආවා 350ට බිරියානි තියෙනවා කියලා. චිකන් කෑල්ලකුත් එක්ක චිකනුයි විතරයි එක්ක. ඉතින් ගියා හොයාගෙන ওই බිරියානි කඩේ. බිරියානි කරන් බලමු ඒක පොඩ්ඩක් රිවිව් කරලා. කොහොමද කියලා. ඉතින් guys මේ තියෙන්නේ 350 බිරියානි එක. මට හම්බෙලා තියෙනවා chicken wing එකක්. විතරක් හම්බෙලා තියෙනවා. තව මේ පැත්තෙන් chili paste දාලා තියෙනවා මේ chicken කෑල්ල කාලා මදි කියලා. මං ආයි ගත්තා තව chicken කෑල්ල. ඉතින් මං ආයි ගත්තා තව roast කරපු chicken කෑල්ල. පේනවද guys? ඉතින් පේනවද ඔයාලට? ඉතින් guys කෑම එක නම් හරි බොණ්ඩ අද ගෙනාවා අරිස්ට් නේ පේනවද? එහෙනම් guys cheers. එන්දාගෙන් පළවෙනි කට ඔයාලට කෑවනේ මොනවා කරනවා රහත් තියෙනවා guys රහත් තියෙනවා වෙනවට පොඩ්ඩක් වෙයිලාවි පොඩ්ඩක් try කරලා තියෙයි සොන්සිර් වහදී ඔච්චර තමයි මෙහෙම දෙන එකම ලොකු දෙයක් තරක් යන otherwise මට කන අයිඩියා එකක් නෙමෙයි හිටියේ මම දැක්ක බෝඩ් එකකින් මට හිතුණා යාට සපෝට් එකක් වෙයි කියලා පිරිසිදුයි තන හොඳට තියෙනවා ඉතින් එහෙනම් ගෙනාවා මේ වෙනවා mau Olympisch. तुमसे बनाट पोषण එකයි සොඳරමැතිය. එක්කෙනෙක්ට හොඳම බඩගිනින් ඉන්න එක්කෙනෙක්ට බඩ පිරෙන්න තියෙනවා. මොකද මේ මිනිස්සු 350ට දුන්නා කියලා මට බොරු කියන්නවත් මේක රහයි කියලා. එහෙම නෙමෙයි 350ට බජට් රහයි.
කියන්න බැනවානේ මේ චිකන් කැල්රුණා රෝස් චිකන් කැල් ඒ චිකන් කැල්රුණා පැය 500 හොඳයි guys 300 පාට මේ දෙන්න ටික ඇති හොඳයි guys අතනම ෆුඩ් රිවිව් එකක් ගන්න හිටියේ හිතුණා මේ දැකලා ගේන්න මේක ඉතින් කොහෙද තියෙන කියලා කිව්වේ නෑනේ මේ තියෙන විශාල කලර් ලයිට් එකෙන් ඔයගොල්ලෝ පැත්තෙන් දෙන කෙනෙක් නම් කලර් ලයිට් එකෙන් වම් පැත්තට වම් පැත්තට දාලා මීටර් 200ක් වගේ එනවනම් එද්දි සෙනා බෝඩ් එක දාලා පාරයි වල ගන්න පුළුවන් ඇත්තටම ගියද මේ බියර් එකක් ගන්න ඒ තමයි බෝඩ් එක දැක්කේ රයිතයක් කැමති නැතුණාට 300 පාට තියෙන රයිත බලාවුරුත් වෙන්න බෑ. ඒ වුණාට ඒ අර රයිස් එකේ තියෙන රහ අර ස්පයිසස් වල රහ හොඳට දැනෙනවා.
තව දෙයක් ගයිස් ඔයාලට කියන්න බෑ. ගොඩක් කටි කනවා. ඒත් මං චිකන් වින්ග්ස් කන්නේ නැහැ ගයිස්. sorry. මං චිකන් වින්ග්ස් කන්නේ නැහැ. ඒක පොඩි කාලේ ඉඳන්ම තිබ්බ හැදුන හැටි. දැන් ඉතින් කට්ටිය ඉතින් කියන්න එපා චිකන් කන්නේ හොදි කනවා කියලා. ඒක එක්කෙනා කැමැත්ත. බඩ පිරලා තියෙන guys මම මොනවද නෙමෙයි මම කාලා අද පොඩ්ඩක් පරක් වුණා කන්න. කාලා ෆිල්ම් එක බලන්න ඉඳන් තමයි බීරයක් ගන්නේ. ඒක කොට දවසකින් එතන තමයි ඉතින් ඒ බෝඩ් එක දැක්කේ. ඒ අංකල්ටත් එතකොට ඒක සපෝට් එකක් වෙන හින්දා වෙයි කියලා හිතලා තමා මම ඉතින් ගිහින් ගෙනාවේ. අතයි ශාලාවට ඉන්න කෙන ගිහින් බලන්න. හොඳයි. ලොකු රහක් හොයන්න බෑ මේකේ. ඒ කියන්නේ ගයිස් වලට කියනවානේ කඩේ තියෙන නෝමල් බිරියානි එක වගේ. ඒ කියන්නේ නෝමල් බිරියානි එකත් එක්ක මේක කම්පෙයාර් කරන්න යන්න එපා. මොකද ඒක 1500ක් වෙනවා නම් මේක රුපියල් 350යි. 350ට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා මම හිතනවා. ඒකෙන් මේකෙන් උනේ මට බියර් කෑන් එක මට බොන්න කවන්නේ මට ගයිස් ඒ කියන්නේ ඇත්තටම බඩගින්න නැහැ. බියර් එක ගන්න නෙගි මට හිතුණා ඒ බියර් එක ගන්න යන වෙලාවේ මේකත් එහෙම වීඩියෝ එකක් දැම්මම හොඳයි කියලා. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් වීඩියෝ එක හම්බෙමු. එතන කට්ටිය පරිස්සමෙන්